හරි අපි අද හදන්න යන්නේ වැව් මාළු කරිය. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි මෙතන අරන් තියෙනවා වැව් මාළු ග්‍රෑම් 700ක්. ඒ වගේම තක්කලි, ලුණු, සුදු ලුණු, අවමිරිස්, කරපිංචා සහ කුරුඳු, කරදමුංගු, කරාබුනැටි. ඒ වගේම සියඹලා යුෂ කොටාගත්ත ඉඟුරු සුදු ලුණු. හරි අපි දැන් මේක මාළු එක මුලින්ම සීසන් කරගන්න ඕනේ. අපි දා ගන්නවා බෙදපු 3-5 හැන්දා. ඒ වගේම මිරිස් කුඩු හැන්දා, කහ කුඩු, ඒ වගේම ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු. ඒ වගේම අපි දා ගන්නවා අපි කොටාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් පොඩ්ඩක්. අපි මේ ටික හොඳට සීසන් කරගන්න ඕනේ මේ පහේ ටික මාළු එකට අල්ලන්න. නැත්නම් අර මාළු වල මේ වැව් මාළු හින්දා මේ අර පොඩ්ඩක් මඩ රහ කහට රහ එන හින්දා. හරි අපි දැන් මේකට දාගමු තෙල් ටිකක් මුලින්ම විභාජනෙට. අපි දැන් මේකට දාගන්නවා ඉඟුරු සුදු ලුණු කොටාගත්ත ටික. හරි අපි දැන් දාගන්නවා අපි කපාගත්ත ලුණු. අපි ටික හොඳට කලවම් කරගන්නවා. හරි අපි දැන් එකතු කරගන්නවා අවමිරිස්, කුරුඳු, කරාබුනැටි, කරදමුංගු කරාබුනැටි ටික. අපි ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ලුණු ටික පොඩ්ඩක් බැදෙනකම්. ඒක අපි දාගන්නවා ඔලු හාල්. ඒක අපි දාගන්නවා දැන් කරපිංච මෙතෙන්ට. අර ඔයගලන්ට පේනවා මේ ඔක්කොම එක ටික තෙල් එකේ හොඳට බැද ගන්න ඕනේ රත්තරන් පාට වගේ වෙනකම්. අපි දැන් මොකද රයිට් අපි දැන් මේකට එකතු කරගන්නවා මිරිස් සහ බැදපු 3-5 පොඩ්ඩක්. හරි අපි දැන් මේකට එකතු කරගන්නවා කහ කුඩු. ඒ වගේම අමු 3-5 හැන්දා. අපි මෙතන මද ගින්දරේ තමයි හදාගන්නේ. මොකද අපි බැදපු 3-5 දාලා තියෙන හින්දා වැඩි කර වෙන්න දෙන්න අවශ්‍ය නැහැ. හරි අපි දැන් මෙතනට එකතු කරගත්ත ෆිෂ් මසාලා පොඩ්ඩක්. ඔයගොල්ලෝ ගා තියනවා නම් මේක දාගන්න. එහෙම නැතුවත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේකට එකතු කරගන්නවා වතුර අඬු කෝප්පයක්. අපි දැන් ගින්දර වැඩි කරගෙන මේ හොද්ද හොඳට උතරව ගන්න ඕන. හරි ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අපේ හොද්ද හොඳට නටාගෙන ඉන්න. අපි දැන් මෙතනට එකතු කරගන්නවා අපේ සීසන් කරගත්ත මාළු ටික, වැව මාළු ටික. රයිට් අපි දැන් මාළු ටික එකතු කරගෙන තියෙන අපි මෙතන හැඳි ගන්න මොකුත් කරන්නේ නැහැ. අපි මේ ටික මෙහෙම හොඳට නටන්න තියනවා වහලා. ඊට පස්සේ අපි මාළු වල පැත්ත මාරු කරගන්නවා විතරයි. හරි අපි දැන් මේ ටික අනිත් පැත්ත හරව ගමු මාළු ටික. මෙහෙම අනිත් පැත්ත හරව ගන්න අපි වැඩි හැඳි ගන්න නැහැ. එතකොට මාළු කැඩෙන්නේ නැති හින්දා. හරි අපි දැන් මේකට තාම ලුණු එකතු කරගෙන නැහැ. අපි දැන් දා ගන්නවා අපේ සියඹලා ටික. ඒත් එක අපි කපාගත්ත තක්කලි ටිකත් මෙතෙන්ට එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට ගොරකමක් දා ගන්න පුළුවන්. මම සියඹලා දාන්නේ ගොඩක් කට්ටිය කියනවා වැව් මාළු වල මඩ රහ යනවායි කියලා. ඒක නැති වෙන්න. අද ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ මාළු කරිය. දැන් මේ ගානට හොද්ද හිඳීගෙන යනකොට අපි මෙතෙන්ට එකතු කරගන්නවා මිටි කරඬු කෝප්පයක් විතර. හරි අපි දැන් මෙතෙන්දි තමයි ලුණු පොඩ්ඩක් එකතු කරගත්තේ. අපේ ලුණු ඇඹුල් බලලා මොකද සියඹලා තක්කලි ඔක්කොම දාලා තියෙන හින්දා අපි මාළු එක මැරිනේට් කරද්දිත් ලුණු දාපු හින්දා අවසානයේ තමයි අපි ලුණු බලලා දා ගන්න ඕන. හරි ඔයගොල්ලන්ට දැන් පේනවාද අපේ වැව් මාළු එක රෙඩි. මේ විදිහට ඔයගොල්ලෝ හදලා කාලා බලන්න. මෙහෙම හදුවාම අර ගොඩක් කට්ටිය කියන මඩ රහ මුඩු රහ වගේ මුකුත් වෙන්නේ නැහැ. අනිත් ඔයගොල්ලෝ මේ මාළු හොදද්දි මේ වැව් මාළු වල බඩේ තියෙන කළු පාට දැලි වගේ ඒ කොටස හොඳට හොදලා යවන්න ඕනේ. ඒකේ තමයි ගොඩක් අර මඩ රහ එන්නේ. මේ විදිහට හදලා බලන්න ඕගොල්ලෝ. හදලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න.